හරියටම වෙලා උදේ 8යි. සම්පූර්ණයෙන්ම ගස් වලින් වට වෙච්ච විලා එකක්. අපි මේක බුක් කරේ නයිට් එකකට 19කට ඉන්න පුළුවන්. රුපියල් 10500යි එක නයිට් එකකට. නයිට් දෙකට එක 4න් ගුණ වෙනවා. විලා දෙකක් නිසා. ඒතකොට බැලුවම ටෝටල් එක අපිට 42යි. කිචන් එකකුත් එක්ක තමයි අපි ගත්තේ. කිචන් එකේ ගෑස් එකම යූස් කරනකොට 2500ක් වගේ ගන්නවා. එහෙනම් අපි නිලාවේලි යන්න බ්‍රේක්ෆාස්ට් අරගෙන ලෑස්ති වෙමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ නිලාවේලි බීච් එකට. කන්නාඩි තියෙනවා, ජැකට් තියෙනවා. ඔක්කොම ඕන තරම් ගන්න පුළුවන්. එක්කෙනෙකුට එක සෙට් එකකට දාගන්න ගන්නවා. එක සෙට් එකට දා. මෙතන ඉඳන් තමයි යන්න තියෙන පිජන් අයිලන්ඩ් එකට. මෙන්න මේ පැත්තෙන් පේනවා පිජන් අයිලන්ඩ් එක බෝට්ටුවකට 8000ක් ගන්නවා. 7 දෙනා යන්න පුළුවන්. ටිකට් එක අපි 19 දෙනෙක් ඉන්න නිසා 19 දෙනාටම සාමාන්‍ය රුපියල් 3000ක් 4000ක් වගේ වැටේ කියලා කිව්වේ. මෙතන නාන්න දෙන්නේ මේ කඹෙන් එහා පැත්තේ. මොකද මේ පැත්තේ බෝට්ටුව යන ඉන්න නාන්න දෙන්නේ නැහැ. මෙයාට සැල්ලපා ගන්න ඕනේ කියලා කිව්වා. මෙතන තියෙන ටිකට් කවුන්ටර් එක ඔයාලට මතක ඇති. මෙතන ප්‍රසිද්ධ සිද්ධියක් වුණා. මේ දවස් ටිකේ කට්ටිය අඩුයි නේද? අපි නම් බෝට්ටුවට නගිමු. YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරන්න. යන්න හදන්නේ පිජන් අයිලන්ඩ් එකට. අම්මෝ! නෑවා! මෝටර ස්ටාර්ට් කරා ඔන්න අපි යනවා මට දැනෙනවා. ඒ අතර අම්මට අවුඩ. සීසී ස්පීඩ් එක. මම මේ විදිහට තියෙන එක. තමිල් දරියද? එරියුමා. අපි ඇවිල්ලා තියෙනවා දැන් පිජන් අයිලන්ඩ් එකේ එන්ට්‍රන්ස් එකට. මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. බහින තැනම බීච් එක මාර ලස්සනයි. පේනවනේ වතුර වල පැහැදිලි. වාව්. මේ පැත්තෙන් තමයි පිජන් අයිලන්ඩ් එකට එන්නේ. මෙතනින් තමයි දිව්‍ය ලෝකෙට යන්න තියෙන්නේ. ඉතින් එන්න මාත් එක්ක යන්න දිව්‍ය ලෝකේ හැපෙත පෙන්නන්න. ට්‍රින්කෝ කියන සංචාරක කලාපේ පිජන් අයිලන්ඩ් එක. බලන්න මේ මිනිස්සු ජීවිතේ විඳිනවා. එන්න ඇවිල්ලා මේවා විඳින්න. බලන්න මේ වගේ තියෙන ලස්සන. මම යන්නේ මේ තනිකර අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ නැති. ඉතින් ජීවිතේ එකපාරක් හරි මේ දේවල් වලට ඇවිල්ලා මේවා විඳින්න ඕනේ. මචං පිජන් අයිලන්ඩ් කොහමද? රොම්බ නල්ල මචං. කුඩා මහලු ඕන කෙනෙක්ට ඇවිල්ලා මේ බීච් එකේ මේ විදිහට එන්ජොයි කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව ගැන කොච්චර ලස්සන රටක්ද කියලා පෙන්නමු. නිලාවේලි බීච් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් විතර දුරින් තමයි මේක තියෙන්නේ. මේ ඒරියා සාමාන්‍යයෙන් අයත් වෙන්නේ සංවේදී පරිසර පද්ධතීන් යටතේ 1963 දී තමයි මේක නම් කරලා තියෙන්නේ අභය භූමියක් විදියට 471ක් හෙක්ටයාර වලින්. තනිකරම පාලනය වෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. මේ අයිලන්ඩ් එකේ තියෙන විශේෂත්වය තමයි රොක් පිජන් කියන කුරුල්ලගේ කැදලි තනන පාරාදීසයක් කියලා තමයි මේක ඒ දවස්වල නම් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේක පිජන් අයිලන්ඩ් කියලා දාලා තියෙන්නේ. මාළු වර්ග 178ක් විතර ඉන්නවලු මේ අයිලන්ඩ් එකේ. කොරල් පරගත්තොතින් කොරල් විශේෂ තියෙනවලු 100කට අධික. ඒ හැම දෙයකින්ම සැදුම්ලත් මේ අයිලන්ඩ් එක තමයි මෙච්චර ලස්සනට පේන්නේ අපිට. මේ තියෙන කොළ පාට, අහසේ තියෙන නිල් පාට, ඒ වගේම මුහුදේ තියෙන මේ කොළ පාට මික්ස් වෙච්ච පැහැදිලි වතුර, ඒ වගේම කොරල් පර කෝස්ට් ලයින් එකම මාර ලස්සනයි. ඒ තමයි මගේ ලංකාවේ තියෙන ලස්සන. ස්නෝකෙලින් කරන්න 8 දෙනෙක්ට ඕන. මෙතනින් ඔයාලට වෙනමම ස්නෝකෙලින් ඉක්විප්මන්ට්ස් ගන්නවා නම් ඒකකට රුපියල් 1000ක් charge වෙනවා. එකකට 1000. ගෝගල්ස් දෙකයි ජැකට් එකයි. ඔයාලා එක්කෙනෙක් ගෙනවද අර පැත්තට? ගයිඩ් එකෙක් ගෙනනවා. එයාලගෙන් ගයිඩ් කෙනෙකුත් එනවා අපිත් එක්ක යන්න. ගයිඩ්ට 500ක් යනවා. අපේ ගයිඩ් තමයි අපිට ගන්න. ආවොත් අනිවාර්යෙන් කතා කරන්න. මෙයා තමයි මෙතන ගයිඩ් කරන්නේ සහ බෝට්ටුවේ අරන් ඉන්නෙත් මෙයා තමයි. අපි නන්න මොකොත් ඕන. ඔයාලා අපි ඔකම කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා. කටින් උස්ම කළා කටින් පිට යට යන්න ෆ්ලෝට් එක තමයි ඉන්න තියෙන එක. රින් තියෙන එක අපි ඔකම කියලා තමයි ඔයාලා වතුරේ ගිහලා පෙන්නනවා. A to Z කියලා දෙනවා. ෆස්ට් ටයිම් එන කෙනෙක්ට අනිවාර්යෙන් මේ වගේ කෙනෙක් ඕන. අපි ඇවිල්ලා සල්ලි දුන්නා හරිය නේද? ස්නෝකෙලින් කරලා ඉවරයි අපි. මෙතන එක්ස්පීරියන්ස් එක ගැන කියනවා නම් ආයි සුපර්. ඒක නෙක්ස්ට් ලෙවල් එක්ස්පීරියන්ස් එක. තනිකර රෝප් එකක් තියෙන. මේ රෝප් එක මේ වටේටම යනවා. අර එහා පැත්තට යනකම් යනවා. කියන්නේ අපිට මේ රෝප් එක දිගේ තියෙන සියලුම දේවල් බලාගෙන ඉන්න පුළුවන්. ඒකට ගයිඩ් කෙනෙක් මෙතන ඉන්නවා. එයාත් එක්ක යන්න පුළුවන්. දැන් මගේ සෙකන්ඩ් ටයිම් එක නිසා මම තනියම ගියා. හැබැයි ෆස්ට් ටයිම් එන කෙනෙක්ට මම රෙකමන්ඩ් කරනවා ගයිඩ් කෙනෙක් එක්ක යන්න කියලා. ඔයාලට මෙතනදී බලන්න පුළුවන් කැස් බෑව බලන්න පුළුවන්. විවිධ මත්ස්‍ය වර්ග. අර මම කලින් සඳහන් කරපු මත්ස්‍ය වර්ග 100 ගාණක් ඉන්නවා කියලා කිව්වනේ. මේක හැමෝම කටර ගන්න එක. මේක ඉතින් අනිවාර්යෙන් කට ඇතුළේ දාගන්න ඕනේ. මේ පේන මාන විතර අඩිය ගහගෙන යන්න පුළුවන්. ඔයාලට පේනවා අර පැත්තේ කට්ටියක් යනවා. ඒ යන්නේ ගයිඩ් කෙනෙක් එක්ක. ඉතින් අඩිය ගහගෙන යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් පස්සේ අඩිය ගහන්න බෑ. ඒ කියන්නේ ඔයා වතුරේ අනිවාර්යෙන් ගිලෙන්න පුළුවන් ලයිෆ් ජැකට් නැත්තම්. ලයිෆ් ජැකට් එක තියෙද්දි වල කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වගේම මේ තියෙන රෝප් එක අල්ලගෙන යන්න ඕනි. ගයිඩ් කෙනෙක් ඉන්නවනම් අදාළ දෙනවා මේ ටියුබ් එකක්. ඒ ටියුබ් එකේ ඉඳලා යන්න තියෙනවා. ඉතින් ඒක හරියම easy peasy. ඒ වගේම තමයි මෙන්න මේ කෑල්ල නහයට සෙට් වෙන්නේ. මේක නහයට හොඳට තද කරගන්න ඕන මෙහෙම කරලා. නැත්තම් වතුර චුට්ට යනවා. මේක ගොඩක් සීල් නෑ. අපි මේ කටින් හුස්ම ගන්න එක කරන්නේ මේ බටේ හරහා. බටේ තියෙන්නේ වතුර මට්ටමින් උඩට. එතකොට හුස්ම ගනිද්දී ඔයාගේ හුස්ම ගැනීමේ ස්පීඩ් එක තරමක් දුරට වැඩි වෙනවා හાર્ට් බීට් එකත් එක්ක. ඒක කූල් ඩවුන් වෙන තරමට ඒක අඩු කරගන්න පුළුවන්. මුහුද මැදට ගියාම කොහොමවත් බයක් එනවා. සාධාරණ බයක්.
ඒ බය වැඩි වෙන ඔයා හුස්ම ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඔයා හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. ඒ නිසා කලබල නොවි මැද හරියේ ඉන්න පුළුවන්. පිජන් අයිලන්ඩ් එකේ අපි පැය 4කට වඩා හිටියා. ස්මූත් බීච් එකක් තියෙනවා මේ පැත්තේ. ඒ මැද මෙන්න මේ කොළ පාටින් පිරිච්ච වනල හැබක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ පිජන් අයිලන්ඩ් එක. So that's why I love the Sri Lanka. ඉතින් ඕන කෙනෙක්ට recommend කරන්න පුළුවන් පිජන් අයිලන්ඩ් is the best island in Sri Lanka to visit here. ඒ තරම් පිජන් අයිලන්ඩ් එක මාර ලස්සනයි. එහෙනම් අද පිජන් අයිලන්ඩ් එකෙන් අපි සමුගන්නවා. We are landing to Sri Lanka. You are warmly welcome to the Nila Valley.